මෙරෙඟුදිය මත ඇඳුණු පලියට පවස තව දුරු නොවන හින්දා. ඉවතලන එක කඳුළු බිඳුවක් වීසිවීමෙහි වැටුනි මන්දා. නොදැන තරමට හීනවල රහා හීනවලදිම ඇන්ද හින්දා. කඳුළු කැටවත් හෙටට තනියට මගේ ගාවෙන් හෙඳේද මන්දා. 48 වෙනි කවිය වෛතාල රාග පොතෙන්. මේ පොත ලියන්නේ තිදීශ ගගනතරු මගේ ආදරණීය සහෘදයා. ඉතින් කව එක බලන්න චුට්ටක්. බුක් එකේ කව එක දැක්කහම නිකන් මේ කරකල අතහැරියා වගේ හැඟීමක් දැනෙනවා. ඉතින් පොතේ සමහර කවිත් කරකල අතහැරියා වගේ තමයි. හරිද? මොකද මේ මම ඔයාලට මීට කලිමුත් මේ කතාව කියලා තියෙනවා. ඕනම මිනිස්සෙක්ට වචන ලියන්න පුළුවන්. ඕනම මිනිස්සෙක්ට අකුරු ලියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි එක වසරේ ඉඳන් 13 වසරට වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා අකුරු වචන ලියන්න පුරුදු වෙනවනේ. ඉතින් අකුරු වචන හැමෝටම ලියන්න පුළුවන් වුණාට මිනිස්සෙක් කවියක් ළඟ නතර කරනවා කියන හැඟීම, මිනිස්සෙක් එක්ක හැඟීමක් ළඟ අතරමං කරනවා කියන හැඟීම හැම මිනිස්සෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වුණාට ඒක කවියෙකුට පුළුවන්. හැම කවියෙකුටම පුළුවන්ද? බෑ. ඒක හැම කවියෙකුටම කරන්න බැරි ඒක අති පුදුමාකාර ආදරණීය හිතක් තියෙන හරි පුදුමාකාර හදවතක් තියෙන කවියොන්ට විතරක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම හිතනවා මේ කවි පොත ලිව්ව අපේ ආදරණීය තිදීෂ ඒ වගේ ආදරණීය හදවතක් හිතක් තියෙන මිනිස්සෙක්. මේකේ කවි තියෙනවා ළමයි හරියටම ගත්තාම මම මේ කවි 99ක් තියෙනවා. මේ 99න් මම කියවුවා. මේ කවි 99ම ගත්තාම සමහර කවි වලින් අපි වර්ගෙන යනවා අතීතයේ දවසකට. සමහර කවි වලින් අරගෙන එනවා මේ වර්තමානයේ අපි ගෙවන දවස් ගැන. සමහර කවි වලින් අපි අනාගතයේ දකින්න හීන ගැන හරි ලස්සනට ලියවිලා තියෙනවා. ඉතින් මේ වෛතාල රාග පොත ඔයා කියවන්නම ඕන පොතක්. මම මේ කවි 99ම කියවලයි මේ වචන ටික ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔයාලට මතක ඇති දැන් ටිකට කලින් අපි අහුවා අනේ මන්දා කියන 48 වෙනි කවිය. ඒ වගේම තව කවි ගොඩක් මේක ඇතුලේ තියෙනවා. මේ පොතේ අවසානයේට මෙහෙම එකක් තියෙනවා. ඉඳින් ප්‍රේමිය නුඹට හදවතේ ගැඹුරට තබමි සටහන් එකතු කර මා ප්‍රේමය ඒ නුඹේ නමට. ප්‍රේමය නුඹේ නමට ලියනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි කරොත් ඒක වෙනස් වෙන්නේ නැති දෙයක්. මම හිතන විදිහට ප්‍රේමය එහෙමයි. නොවෙනස් වෙන ප්‍රේමය. ඔයත් එහෙම ආදරය කරපු මිනිස්සෙක් නම්, ඔයත් එහෙම ආදරය කරන මිනිස්සෙක් නම් වෙනස් නොවන ආදරයක් ඔයාටත් තියෙනවා නම් මෙන්න මේ වෛතාල රාග පොත අනිවාර්යයෙන්ම කියවන්න. ඉතින් ඔයාට මේ පොත ඕඩර් කරන්න ඕනේ නම් මෙන්න මෙතන තියෙන WhatsApp නම්බර් එක කතා කරන්න. WhatsApp එකෙන් ඔයාට පුළුවන් ඕඩර් එකක් දාගන්න වගේ ගෙදරට මේ පොත ගෙන්න ගන්න. ඉතින් ලස්සන ළමයෝ එහෙනම් තවත් මේ වගේ ලස්සන පොතකින් හම්බ වෙනකන් අපි දැනට ගිහින් එන්නම්. ඔයා අනිවාර්යයෙන්ම කියවන්න ඕන පොතක් වෛතාල රාග.